මට කීප දෙනෙක් මේ කාරණයක් මතක් කරනකොට මට මතක් කළා අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්මය අපි ශ්‍රවණය කරලා තියෙනවා. බොහොම වුණාවෙන් යුතුව අපි බලාගෙන හිටියා ගෞරවනීය ස්වාමීන් වහන්සේ මයංගනේට වැඩම කරනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ බොහොම සැදැහැවත් පිරිසක් තමයි අද දවසේ අපි ඒකාබද්ධ වෙලා මේ කාරණේ තේරුම් ගන්නගෙන මේ ධර්ම මාර්ගයේ යන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ අනුව මම ගෞරවණීයව ආරාධනා කරනවා මිහිතලේ තපෝවනේ මම කියන අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අරියදල් ස්වාමීන් වහන්සේට අපේ හිත සුව පිණිස අපි කෙරෙහි අනුකම්පාවෙන් ධර්ම දේශනය ආරම්භ කරනවා නිසා හොඳයි සෑම දිනම සාදු කියන්නේ ධර්ම ශ්‍රවණයට පෙර උතුම් සීලයේ පිහිටීම පිණිස තුන්වරක් නමස්කාරය කියන්නේ බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि ဒုတိယံ පි බුද්ධං शरणं गच्छामि द्वितीयंपि धम्मं शरणं गच्छामि द्वितीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तिसरण गमनं संपूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादयामि අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමීසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්චපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සමාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता ධම්මස්සවනකාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, පින්වත් සියලු දෙනාම සූදානම් වෙන්නේ උතුම් වූ ධර්මානුශාසනාවකට සවන් දෙන්න. ඒ සවන් දීමේ ධර්ම ශ්‍රවණයේ පින්කම් හැටියට සැලකෙන ඒ පින්කමේ ප්‍රධාන දායකත්වය එමයන්ගනේ BOP සමු ව්‍යාපාරය අධිපති ඒ මහත්මයා තුලේ පොලිසිය විදිහට මේ මයන්ගනේ කියන්නේ ඉතාමත්ම ශ්‍රේෂ්ඨ භූමියක්. ඒ තමයි ලෝතර බුදුරජාණන් වහන්සේගේ පාද ස්පර්ශය ලැබපු භූමිය. වාසනාවන්ත පිරිසක්. ඒ පාද ස්පර්ශය ලැබපු ඒ භූමිය ඔයත් දෙපැයි ගමන් කරනවා. ඒ ගමන් කරන අතරේ මේ ධර්මයේ පිළිබඳව සිතින් විමසුවොත් ඒ තථාගතයන් වහන්සේ මේ භූමියට වැඩම කලේකේ ප්‍රවචන ගන්න පුළුවන්. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ අති දීර්ඝ කාලයකට පස්සේ. සම්පත ශාසනයක් ඉවර වෙලා දීර්ඝ කාලයක් තියෙන බුද්ධ ශූන්‍ය කාලයක් ඇටිට ඒ කාලය තුළ මේ අතිශය ගාම්භීර ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙන්නේ. චතුරාර්ය සත්‍ය අහන්න ලැබෙන්නේ. ස්කන්ධ වශයෙන් බෙදලා පෙන්න, ආයතන වශයෙන් බෙදලා පෙන්න, ධාතු වශයෙන් බෙදලා පෙන්න, පටිච්ච සමුප්පාද වශයෙන් බෙදලා පෙන්න, ප ဋ ාණ ධර්මයන් වශයෙන් බෙදලා පෙන්න, කර්මය හා පුනර්භවය පිළිබඳව බෙදලා පෙන්න, නාම රූප පිළිබඳව විග්‍රහයන් බුද්ධ ශූන්‍ය කාලය තුල අහන්න ලැබෙන්නේ. බුදු කෙනෙක්ගේ ශාසනයක් තුළ විතරයි අතිශය ගාම්භීර ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. ඒ ශ්‍රවණය කරන්න තරම් වාසනාවන්ත පිරිසක් ඇටියෙ. එතනින් එහාට තමන්ගේ සිත මෙහෙවුවොත් මේ ධර්මයේ උපරිම ඵල නෙලා ගන්න පුළුවන්. ඒ උපරිම ඵල නෙලාගත් අය මේ දුක්සහිත සසරෙන් එතර වෙනවා. ඒ පුච්චලේ වශයෙන් මේ සිතේ නොපැවැත්මක් වශයෙන් මේ සිතේ පැවැත්ම තමයි මේ සසරට වැටෙන්නේ. සිතේ පැවැත්ම. සිත විග්‍රහ කරලා බැලුවොත් බුද්ධියෙන් සිතක් කියන ධර්මතාවයක් ශුන්‍යයි. එහෙම ධර්මතාවය ලෝකෙන්නේ හිස් සිතක් කියන එක. නමුත් ඔයත් සියලු දෙනාම හිතාගෙන ඇති මට සිතක් තියෙනවා කියලා. එතන තමයි වැරදුන තැන. ඒ සිතක් තියෙනවා කියලා හිතන සිතම බාහිර සම්පත් ඉල්ලනවා. බාහිර වස්තු ඉල්ලනවා. ඒ වස්තු ලබා ගන්න පුච්චලයක් නෙමෙයි ඒ සිතයි. ඒ සිත අරමුණු ඒ බාහිර වස්තුන් අරමුණු මාර්ගයෙන් ලබාගෙන ඒ වස්තුන්ට ඇලෙනවා. ඒ ඇලෙනවා සිතයි වැඩෙනවා. සසරට වැඩෙනවා. හැබැයි ඒවා හිතනවා ඇති. කෙනෙක් මෙතන චුත වෙලා කෙනෙක් ප්‍රතිසන්දි ඒවා උපතක් ගන්නවා කියලා. එහෙම දෙයක් ලෝකේ නෑ. එහෙම දෙයක් වෙන්නේ නෑ. ඒ අතිශය ගාම්භීර ස්වභාවය බුදු කෙනෙක් තමයි ලෝකෙට විවරණය කරන්නේ. බණට හොඳට අහන්න. මොකද මේ වහන්න ලැබෙන්නේ තව තාමත් කෙටි කාලයක. ඒ කාලය තුළවත් ඒක නිවැරදිව ශ්‍රවණය කරලා ඒක ප්‍රායෝගිකව පුහුණුවකින් ඒ තාමත් ශ්‍රේෂ්ඨ වූ මාර්ගඵල සෝවාන් මාර්ග සම්පල මාර්ගයට වැටුණොත් ඵලය ලබනවා තමයි. මාර්ගයට නොවැටෙන තාක්කල් ඵලයක් ලබන්නේ. ඒ නිසා ඒ ශ්‍රවණය කරුවාට විතරක් මාර්ගයට සිත අනුගත වෙන්නේ. ඒ ප්‍රායෝගිකව පුහුණු කරන්න වෙනවා. ඒ ප්‍රායෝගිකව පුහුණු කරනවට කියන භාවනා කියලා. ඒ භාවනා ක්‍රම දෙකක් තථාගතයන් වහන්සේ දේශනා කළා. එකක් සමත, එකක් විපස්සනා. ඒකෙන් සමතය ලෞකිකයි. ඒකෙන්
නිවන් දකින්න බෑ. නිවන් දකින්න පුළුවන් සිතට විදර්ශනා වරමුණු කරන සිත. ඒ විදර්ශනාවෙන් අධ්‍යාත්මික ලෝකය, බාහිර ලෝකය සමර්ෂණය කරන සිතකට පුළුවන් යථා ස්වභාවය තේරුම් ගන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි සියලුම නිවෙස් දැනගන්න. නිවෙස් කියන්නේ අපි ජීවත් වෙන තැන. සියලුම නිවෙස් දැනගන්න. ඒ දැනගෙන කිසිම නිවසක් ප්‍රාර්ථනා කරන්නේ නැතුව, අපේක්ෂා කරන්නේ නැතුව, බලාපොරොත්තු රහිතව චන්ද්‍රාගයේවත් තෘෂ්ණාව අවසන් කළොත් සිතටයි වැටෙන්න තැනක් නැහැ. ඒ සිත නිවෙනවා. ඒ සිත නිවන ආරම්භ කරනවා. ඒ සිත නිවන දකිනවා. සිතින් දකිනවා නිවන. ඒ නිසා නිවන් දකින්නතුරු මේ සිත වැටෙනවා. හැබැයි වැටෙන්නේ අටතැනකට. අටතැනක වැටෙන්නේ. සතර අපායට වැටෙනවා සිත. නිරය තිරිසන් ප්‍රේතසු. සතර අපායට වැටෙන එකයි. දිව්‍ය ලෝකයයි මනුස්ස ලෝකයයි සිත වැටෙනවා. දෙකයි. අසඤ්ඤතලයේ කියලා එකක් තියෙනවා. ඒක සංඥාවක් නෑ. ඒ නිසා සිත එකට වැටෙන්නේ නැහැ. හැබැයි ඒ සංඥාවක් නැති ආකාරයේ ඒක භාවනාවක්. ඒ භාවනාව වඩන සිතකට ඒකට ලැබෙන රූපකායක් විතර. ඒ කියන්නේ ශරීරයක් විතර. කල්ප 500කට. ඒක තුනයි. රූපාවචර බ්‍රහ්ම ලෝක 15. හතරයි. අරූප 14යි. ආකාසඤ්ඤායතන, විඤ්ඤාණායතන, අකිඤ්ඤාණායතන, නේව සංඥා, නාසඤ්ඤායතන. අරූප 14යි. 8යි. ඔය 8 තැන සිත වැටෙනවා. ඒ 8 තැන සිත වැටෙන්නේ කර්ම තුනකින්. ඒ සිතම රැස් කරගන්න ධර්මතා තුනක්. ඒකට කියව පින්කම්, පුඤ්ඤාන සංකාර. පින්කම් කරනවා. ඔව් කරනවා. ඒ වගේම පව් අකුසල් ඒවත් කරනවා. අනිත් එක ධ්‍යාන. මේ ධර්මතා තුන හඳුන්වන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිච්චාභි සංකාර. ඒ ධර්මතා තුන අරමුණු කරන සිත අර අටතැන වැටෙනවා. ඒ නිකයි ඉස්සෙල්ලාම. ඒකට අදාළව ස්ථානයකට වැටෙනවා. පුඤ්ඤාභි සංකාර. දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ. පින්කම් අරමුණු කරන සිත ඒ කියන්නේ අවසාන චුති සිතට. කරපු පින්කම අරමුණු කළොත් සිත මනුස්ස ලෝකයට වැටෙනවා. දිව්‍ය ලෝකයේ නිකට වැටෙනවා. ඒ රැස් කරගත් එකක් අරමුණු කරනවා. රැස් කරගන්නේ මොකද? භුක්ති විඳින්න. ඒ වගේ රැස් කරන් තියෙනනේ. වස්තු මොකද? භුක්ති විඳින්න. මේකත් එහෙම එකක් තමයි. රැස් කරගන්න පුඤ්ඤාභි සංකාර. සංකාර කියන්නේ රැස් කරනවා. පින් රැස් කරනවා. එහෙනම් ඒ භුක්ති විඳින්නයි රැස් කරන්නේ. ඒ භුක්ති විඳින ස්ථාන 7යි. ඒකට කියනවා කාම සුගති කියලා. දිව්‍ය ලෝක 6 මනුස්ස ලෝකේ. චාතුර මහරජකේ සිත වැටේ. කරපු පින්කම කරමුණු කරනවා. මේ ධර්ම ශ්‍රවණමේ පින්කම ආරමුණු කළොත් අවසාන චුතිසිත අපි එකක් කලින් තේරුම් ගන්න ඕනේ. මරණ බව. මරණ බව තේරුම් ගන්න. හැබැයි මරණ බව දන්නවා. කවද්ද? කොහොමද? කොතනද? මොන ආකාරයකද? ඕකන කිසි කෙනෙක් දන්නේ. කවද? කොහොම? කොතනද? මොන ආකාරයකද? මරණාදී කියලා කවුරුත් දන්නේ. හැබැයි මරණ වෙලාවට අරමුණක් ඕනේ සිතට. ඒක කියන චුතිසිත කියලා. අවසාන සිත. එතකොට ඒකට අරමුණක් ඕනේ. ඒ අරමුණම තමයි ඊගාවයි ප්‍රතිසන්දි සිත. අරමුණ එකයි සිත් දෙකයි. මේ භවයේ අවසාන සිත ඒ සිත නෙමෙයි භවයේ අලුත් සිත. හැබැයි අරමුණ එකයි. පුඤ්ඤාභි සංකාර පින්කම්
මේ ධර්ම ශ්‍රවණය පින්කම්. ආයි මනුස්ස ලෝකෙට වැටි. ඒ මනුස්ස ලෝකෙට වැටුණු සිට තමන් සංසාරේ දන් දීපු ආකාරයට ලැබෙයි. ඊට වැඩි මොනතරම් මහන්සි වුණත් දෙන්නේ. ඒ සංසාරේ දීපු ආකාරයට ලැබෙයි. ඒක මේ භෞතික ලෝකේ දිහා බලපං පේනවා. නදී අතපා තරමක් දීලා තරමක් ලැබෙන. හොඳට දීලා තියෙන හොඳට ලැබෙන. නැත්ද? පොඩ්ඩක් හිතලා බලන්න. දීලානේ අතපා. මේ තියෙනවා කියන්නේ. තවන්නේ. තරමක් දීලා තරමක් ලබන. හොඳට දීලා හොඳට ලැබෙන. බුදුරජාණන් දේශනා මේක අපිට දකින්න පුළුවන්. ඒක ඇහැට දකින්න පුළුවන්. හැබැයි ඒ ප්‍රතිඵලේ විපාකය ඇහැට දකින්නේ. හැබැයි ඒකට හේතුව බුද්ධිය දකින්න ඕනේ. එහෙනම් චාතුර මහ රාජිකය ඒක නිවසක්. ඒ පදිංචිලා හිටියා. කොච්චරක මිනිස්සුන්ගේ ලක්ෂ 90. මිනිස්සුන්ගේ ලක්ෂ 90 පදිංචිලා හිටියෝ. පින්කම කරනවා. තාවතින්සේට සිත වැටුණා. ඒ පින්කම කරනවා. එතනින් එහාට තියෙන්නේ සතකොමහය 62000ක් තියෙනවා. මේ පෘථිවියේ ඒ චාතුර මහ රාජ. එතන ඉඳලා 6,72,000ක් එපිටෙන් තියෙනවා තාවතින්සය. තවතිසා දිවිලෝ. හැබැයි ඒක තියෙනවා කියන්නේ. තමක් කරගන්න මේ සිත කරගන්න කර්මයට අනුකූලව නිර්මාණය වෙනවා. මොකද යමක් තියනවා කියන එක දහම ප්‍රතික්ෂේප කරනවා බුදුදහම. යමක් තියනවා කියන එක දහම පිළිගන්නේ නැහැ. බුදුරජාණන්සේ පිළිගන්නේ නැහැ කියන එක පිළිගන්නේ නැහැ. කර්මයට අනුකූලව ප්‍රතිසංගය. භවයක් නිර්මාණය වෙනවා. භව ඔය විශ්වයේ තියෙනවා නෙමෙයි. අපි හිතනවා තියෙනවා කියලා. දිව්‍ය ලෝකේ යන්න පුළුවන් නෑ. කරන කර්මයට අනුරූපව භවයක් නිර්මාණය වෙනවා. ඒකට කියනවා කර්ම භවයක් ඇතිකල්ලි උප්පත්ති භවයක් කියලා. උදාහරණයක් කියන්න. දැන් අපි කුසලයක් අරමුණු කරලා මනුස්ස ලෝකෙට වැටුණානේ. ඒක මනුස්ස භවය. හොඳයි කුසලයක් අරමුණු නොකරන සිතක් මනුස්ස ලෝකෙට වැටෙනවා. මේ ලෝකේ ඉන්න සියලුම දෙනාගේ සිත් මේ කිසිම කාමාවචර කුසලයක් කෙරුවේ නැත්නම් ඒක අරමුණු කරන්න බෑ අවසානයේ සිසිත. එහෙනම් මනුස්ස භවයක් තියෙනවා. කොහෙද තියෙන්නේ? එහෙනම් කර්මයක් අරමුණු කරපු සිත භවයක් නිර්මාණය කළා. ඒකට නමක් තිබ්බ මනුස්ස භවය කියලා. මනුස්ස භවය. එහෙම දැන් ලෝකෙ නැහැ ඉස්සෙන්නේ නෑ. හැබැයි කර්මයට අනුකූලව වැටිලා තියෙනවා. එහෙනම් අර දිව්‍ය ලෝක වලත් ඒකම තමයි. දිව්‍ය ලෝක කියනවා මෙහෙන් ගිහිල්ලා අර මොනවද ඒවට කියන්නේ මේ තියෙන නේද? යන්න නිවාස සංකීර්ණ දෙයමනේ දිව්‍ය ලෝකේ. කරන කර්මයට අනුරූප භවයක් නිර්මාණය වෙනවා. ඒකයි කියන්නේ චාතුර් මහරජ කියලා ලක්ෂණ. මිනිස් වස්වලේ. තාවතින්සේ 3 කෝටි 60 ලක්ෂය. ඒ තාවතින්ස නිර්මාණය වෙනවා. කර්මයට අනුකූල. කර්ම අරමුණු කරපු සිත. ඒවන නිවාස සංකීර්ණ වගේ පවතිනව නේද? එතන යාමි. ඒක ප්‍රතිසන්දි ගන්න පුළුවන්. ඒක තියෙනව නෙමෙයි කර්මයට අනුකූලව භවයක් නිර්මාණය වෙනවා. දැන් කර්මයට අනුරූපව භව නිර්මාණය කරගෙන ඉන්නවා. මෛත්‍රී බෝසතාණන් අන්දෙක්තරකේ විහාරයේ තවස්සන පිළිමයක් තියෙනවා. මෛත්‍රී බෝසතාණන්. එහෙනම් දැන් පාරමී ධම් සම්පූර්ණ කළා නෙමෙයි මේ භවය නිර්මාණය කරන්නේ. ඒකට දුසිතේ කිව්වා. මිනිස් වර්ෂවලින් 57 කෝටි 60 ලක්ෂයක් පාසල් තියෙනවා. ඊගාවෙන්නේ. ඒ භවය නිර්මාණය කරගත්ත කුසල කර්ම වල ප්‍රතිඵල හැටියට. ඒකයි කර්ම භවයක් ඇති කල්ලි උප්පත්ති භවය. කර්ම භවයක් ඇති කල්ලි උප්පත්ති භවය. උප්පත්ති භව කියලා දෙයක් ලෝකේ ශුන්‍යයි. එහෙම දෙයක් ලෝකේ. තියෙනවා කිව්ව සාංශක දිට්ඨිය. ආත්ම දිට්ඨියට වෙන්නේ නැහැ සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය නම් මගපල නැහැ. ඇත කියන සංඥා ප්‍රදාන කරනවා ප්‍රතික්ෂේප කරනවා. ඇත කියලා දෙයක් ලෝකේ නැහැ. ඉස් නැත කියන්නේ නැත කියොත් තුච්චේ දිට්ඨියට. ඒ දිට්ඨිය දෙකෙන් තොරව මධ්‍යම තාර්මේ දේශනා කරනවා.
අරස්ථාංගික මාර්ගය ලෝකෝත්තර පැත්ත. එහෙනම් තුසිතේ 57 කෝටි 60 ලක්ෂය. මේ කර්මය කලින් අරමුණු කරොත් සියුම් අරමුණු කළ චාතුර මහරජිකට වැඩි. තරමක් අරමුණු කළ අර යාමේ තවදිසාවට වැඩි. ටිකක් තදින් අරමුණු කළ තුසිතේට වැඩි. චේතනාම් විකර කම්මං වදා. මහණේ චේතනාවයි කර්මය කියන්නේ. අහලා තියෙනවා චේතනාවයි කර්මය. චේතනාවේ තියෙන දීන වශයෙන් මධ්‍යම වශයෙන් ප්‍රණීත වශයෙන් තියෙන නේද චේතනාව. යම් කෙනෙකුට සියුම් චේතනාව. යම් කිසිතකට තරම චේතනාව. යම් කෙනෙකුට බලවත් චේතනාව. ඒ බලවත් චේතනාවට කියන්නේ උපාදාන කියලා. තදින් උපාදාන. එහෙනම් භවයයි නිම්මන රති කරතිනා මිනිස් වර්ෂ වලින් 230 කෝටි 40 ලක්ෂ. භවයක් නිර්මාණය වෙන්නේ චේතනාවට අනුකූල. අවසානයේ තියෙන වසවර්ති. ඒක 920 කෝටි 60 ලක්ෂයක් තියෙනවා මිනිස් වර්ෂ වලින්. මෙන්න නිවෙස් බලහිතන්නේ මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා මේ පර්චස් 10ක් 20ක් 30ක් අරගෙන මේ නිවස ටිකක් හදාගත්ත මේක නිවස කියලා. ඊට කලින් හිටපු දෙස්කෝ. ඒක යන්නේ නිවස කොහෙද? අන්න සියලුම නිවෙස් දැනගන්න කිව්වා. හැබැයි කිසිම නිවසක් ප්‍රාර්ථනා කරන්න එපා. අපේක්ෂා කරන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. ඒ සියලුම නිවෙස් බලාපොරොත්තු වෙනවා නම් අපේක්ෂා කරනවා නම් එතන තියෙන තෘෂ්ණාව. එතන තියෙන චන්දරාගය. චන්දරාගය නැවත උපත හදනවම තමයි. නැවත සිතක් නිර්මාණය කරනවා. තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච දන්නේ ජාති ජාති පච්ච ඔය දැන් හම්බෙලා නැති ජරා ව්‍යාධි මරණය වෙලාව දන්නේ හැබැයි නෝ ශෝක එයි අන තණ්හා පච්ච උපාදාන තෘෂ්ණා ප්‍රත්‍ය තණ්හා කලින් ධර්මයේ ඉදිරි ධර්ම උපාදානය තදින් ඇහිලු උපාදාන පච්ච භව තදින් අල්ලපු තැන භවය භව පච්ච ජාති එහෙනම් පහල කරයි ඒක තමයි මා කිව්වේ ව්‍යාපාරේ තදින් අල්ලන්නේ නිවස තදින් අල්ලන්නේ ඉඩම තදින් අල්ලන්නේ පරදත්ත උපචි ඉඩම ඉන්න වත්ින් හැබැයි ඔය දෙන්නේ ඔය දෙන්නේ සමහර වෙලාවට පොඩ්ඩක් පෙන්න සුදු පාටට එහාට මෙහාට යනවා හැබැයි දැක්කම බය වෙනවා ගෙදරින් නැද්ද වෙලා ගෙදරක් ඉන්නවා දොරවල ඉන්නවා කිව්වනේ බුදුරජාණන් කිව්වනේ ඉන්නවා ඇයි කලින් යල්වාද එතන භවයයි උපාදාන පච්ච භව එනම් මෙන්න නිවෙස් දව කිරි සුගති අය මනුස්ස ලෝකේ ඒකට මනුස්ස ලෝකේ මේක නිවසක් යම් කාලයක් ඉඳී හැබැයි ඒ කාලේ කර්මයේ විසින් තීරණය කළා නිසා ඔය කිසි කෙනෙක් තීරණය කළේ නැහැ පුළුවන් තීරණය කරන්න හැබැයි කැමති 100ක් ඉන්නේ කවුද සාන්ති කියන්නේ දෙයිද සාන්ති 100ක් ඉන්නවා නෑ එහෙනම් මාස 3න් යන්නේ මොකද 100ක් ඉන්නවා 6 මාසෙන් යන්නේ අවුරුද්දෙන් 5න් 10න් 20න් 30න් යනවානේ එන්නේ තමන්ද තීරණය කළා ඉන්නේ නෑ කර්මයේ විසින් තීරණය කළා එහෙනම් නිවෙස් ටික දැනගත්තත් ඒ කිසිම කෙනෙක් ප්‍රාර්ථනා කරන්න එපා අපේක්ෂා කරන්න එපා ඒ හැමතැනම එවිදලා තියෙනවා ඒ සිත එකවර නෙමෙයි දහස්වර තැන්වල වැඩිලා තියෙනවා ආයෙත් ඒ තැනකට වට ගන්න දෝ හැබැයි ජරා ව්‍යාධි හම්බෙලා දිව්‍ය ලෝකේ නැති වුණා ජරා ව්‍යාධි දිව්‍ය ලෝකේ නේ මේ මනුස්ස ලෝකේ තියෙනවා ජාති ජරා ව්‍යාධි මරණ ඔක්කොම තියෙනවා මනුස්ස දිව්‍ය ලෝකවල ජාතිය තියෙනවා මරණය තියෙනවා ජරා ව්‍යාධි නැති දෙක නේ එහෙමනේ හැබැයි තාවකාලික අනිත්‍යයි එහෙනම් මේ නිවෙස් ටික දැනගන්න ඒ පුණ්‍ය සංකාර ඔය හත ඒක කාම සුගති කාම කියන්නේ කැමැති සුගති ඒක හොඳයි ඒ පින් කරන්න පුළුවන් ඒ නිසා හොඳයි අපුඤ්ඤ සංකාර මේක නම් අතිශය භයානකයි
අතිශය බරයි. මේකට යන්න හිතන්නවත් එපා. හැබැයි ගිහිල්ලා තියෙන්නේ. එහෙම දැනගන්න තියෙනවා. අපුඤ්ඤාපි සංඛාර අකුසල් සිද්ධ 12ක් තියෙනවා. අපි ධර්මයෙන් දන්නවා කට්ටිය. අකුසල් සිද්ධ 12ක් තියෙනවා. ලෝභ මූලයයි, ද්වේෂ මූල දෙකයි, මෝහ මූල දෙකයි. අකුසල් සිද්ධ 12ක් තියෙනවා. ඔය එකයි ඔය. ඒ කාරණා. යම් අරමුණක් කරගෙන ඔය ධර්මතා තුන හදන්නේ. උදාහරණයක් කිව්වොත් ඇහැට පෙනෙන රූපයක්. රූපය ලස්සනයි. ලෝභ හිතෙන්නේ නැද්ද? හිතෙනවා. ඒ සිතේ නැතිව. රූපය ලස්සනම ලෝභ හිතෙන්නේ නැද්ද? ගන්න හිතෙන්නේ? හිතෙනවා. ගන්න බැරිව තරහක් හිතෙනවා. එන විතර මොහේ. අන්න අකුසල මූල ධර්ම අරමුණක් කරගෙන. ඒ අකුසල මූල ධර්මයන්ගෙන් යුක්ත චිත්ත වීතිය. නියත අකුසල. ලෝභ දේශ මොහ මූලික වෙච්ච ඒ චෛතසික තමයි එතනදී. ඒ මූලික වෙච්ච චිත්ත වීතිය අකුසල. කාර්යමපාත කියන එකට. දිගේ එකක් ඒක. ප්‍රාණඝාතය. හිතන බොමුචි කියලා. මේ අතිශය පරමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ විපාකයක් සතා මරන්නේ තමන්ගේ ජීවිතය රැකගන්න තියෙන ලෝභය. මේ ජීවිතය ආරක්ෂා කරගන්න තියෙන ලෝභයට නෙමෙයිද ඉදිරියෙන් ඉන්න කෙනාව හෝ ඒ සතා මරන්නේ. සර්පයා. තමන්ගේ ජීවිතය රැකගන්න ලෝභය. ඒ සතා කෙරේ තියෙන දේශය, ඒ පුත්‍රයා කෙරේ තියෙන දේශය. එතන මොකද? ඒක ලෝභ දේශ මොහ. ප්‍රාණඝාත කුසලයේ. ඒක අකුසල කියනවා. දැන් මේක කුසල. මෙතන ලෝභය නේ. මේ මොනවාකට අරන් යන්න නෙමෙයි නේද? නෑ. ලෝභය මෙතන. මෙතන කරුණාව මෛත්‍රිය තියෙන. දේශයෙන් බණහඬද එහෙනම් මෙතන තියෙන අමෝහය ප්‍රඥාව. එහෙනම් ප්‍රාණඝාත අකුසලයක් කරන්නේ ඔය අකුසල චිත්ත වීති. ඒ අකුසල මූල ධර්ම තුන චෛතසික තුන මුලින්ම දැන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට විපාකයක් තියෙනවා. විපාකය ගන්න. ඔකට තියෙන විපාකය තමයි සංජීව නිරය. මෙතෙන් ඉඳලා යොදුන් 15000ක් පිටින් තියෙනවා. මේ පෘථුවියට. පෘථුවියට යොදුන් 15000ක්. යොදුනක් කියන්නේ සතර 16 කිලෝමීටර් 24. ඒ 15000ක් තියෙනවා මෙතනින් පිටින්. හැබැයි එකපාර වැටෙන්නේ නැහැ, බය වෙන්න එපා. එකපාරට වැටෙන්නේ. හැබැයි වැටෙන්නේ නැහැ කියන්නේ ඒ තමයි. බණ කියන මම ඔය බණ සියලු දෙනා පෙර භවවල පින් කළා මනුස්ස ලෝකෙට සිත වැටුනේ එක භවයකට නෙමෙයි. මෙතන ඇති එක දිගට මනුස්සාත්ම භව 100කට 200කට 500කට මනුස්ස ලෝක එක දිගට පෙර පින් කළා ඉන්නේ. හැබැයි 500 කියමු. හැබැයි මේ 500 වෙනි එකද කියන්න මන් දන්නේ. හැබැයි පළවෙනි එකද කියන්න මන් දන්නේ. මේක පළවෙනි එක වෙන්නත් පුළුවන්. හැබැයි 500කට පින්කම් කළේලා මේක 500 වෙනි එක වෙන්නත් පුළුවන්. අන්න 500 වෙනි එක නම් තමයි භයංකාර වෙන්නේ. අපි කියමු 50කට පින්කම් කළේ වෙලා තියෙනවා කියලා. දැන් මේ පස්වෙනි එනම් තමයි 45 තියෙන්නේ. එනම් ප්‍රාණඝාත කුසලයේ කරා. ඒක අරමුණුත් කළා. හැබැයි වැටෙන්නේ නැහැ සිත. සංජීවණියට වැටෙන්නේ නැහැ. මනුස්ස ලෝකෙට වැටෙන්නේ. ඒ අකුසල කර්මයට ඉස්සෙල්ලා කුසල කර්මේ විපාක දෙනවා. කුසල කර්මේ බලවත් අතිශය. ඒ නිසා අකුසල කර්මේ අරමුණ වුණත් ඒකට උඩින් එනවා අපි ධර්මයෙන් කිව්වොත් භවංග සිත් කියලා. භවයේ පැවැත්මට අවශ්‍ය සංඥාවක් වශයෙන් ඉදිරිපත් වෙනවා. ඉදිරියට යනවා. එවිලා මනුස්ස ලෝකෙට දානවා. හැබැයි මනුස්ස ලෝකෙට දැම්මට අර අරමුණු කරපු අකුසල කර්මය එනවා යටින් උපස්තම්භක කියලා කියන එකට. අඩුවෙන් මරනවා. ඩාඩුවෙන් මරන්නේ කියලා කියනවා. අනේත අඩුවෙන් මරනවා. පැහැදිලිද කියන්නේ? අකුසල කර්මය අරමුණු කළ අවසාන චුතිසිතේ ප්‍රාණඝාත අකුසලයේ. හැබැයි ආව සංජීව නිරයට දාන්න බෑ. 50කට පින්කම් කළා ඉල 5යි තමයි 45ක් තියෙන්නේ. 5 වෙනි එක දාන මනුස්ස ලෝකේ. හැබැයි දාන්නේ කර්මයේ විපාකයක් එක්ක. අඩුවශයෙන් ගන්නවා. දැන් හරි. එතකොට 50 නම් මොකද කරන්නේ? අන්න එතනදී තමයි සංජීව නිරයට වෙන්නේ. එහෙනම් කරපු අර පාප කර්මය අරමුණු කරනවා. එහෙනම් 50 ඉවරයි දැන්.
අය මනුස්ස ලෝකෙට එන්න පින්නේ එහෙනම් අකුසල කර්මය අරමුණු කරා. ඒකට කියනවා පුඤ්ඤාවි සංකාර. ඒ අරමුණු කරපු සිත වැඩෙනවා සංජීවනීය. දන්නවද ආයිස්? මේ අවුරුදු ලක්ෂ 9ක එක දවසක්. මේ අවුරුදු 9 ලක්ෂයක එක දවසක්. ඒ 30ක් මාසයේ ඒ 12ක් අවුරුද්දයි ඒ 500ක් තියෙනවා. මේ අවුරුදු 2 කෝටි 70 ලක්ෂයක් සංජීවනීයට මාසයේ. මේ අවුරුදු 2 කෝටි 70 ලක්ෂයක් සංජීවනීයට මාසයේ. මේ අවුරුදු මිනිස් වර්ෂ වලින් කෝටි 32යි ලක්ෂ 40ක් සංජීවනීයට අවුරුද්දයි. ඒ 500ක් ඒක නාමයෙන්. හොඳයි. ගියොත් කවද්ද එන්නේ? ඒකයි කිව්වේ. හැබැයි ඊට ඉස්සෙල්ලා කරගන්න දෙයක් තියෙනවා. අපි කියමු දැන් හරි අකුසල කර්ම කරලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. දැන්වත් හොර දෙනවත් කරලා තියෙනවා. වර්තමාන භවයේ සෝවාන් වුණොත් මොකද වෙන්නේ? එහෙනම් දාන්න බෑ. දාන්න බෑ. ප්‍රාණඝාත කුසලයේ අරමුණු කරයි. හැබැයි දැන් අවසාන චුතිසිතේ අරමුණු කරන්නේ නැහැ. සෝවාන් පිටරේ කොහොමද කුසලයේ අරමුණු කරන්නේ? එහෙනම් ඒ සිත වැඩෙන්නේ නැහැ. ඒකයි සතර අපායේ දොරටු යනවා කියන්නේ. සෝවාන් මාර්ග ඵලෙ. වැඩෙන්නේ නැහැ. ඒකනේ දැන් අඟුලිමාල මිනිස්සු කොච්චර නේද? දැන් දුකට කියන්නේ. නේ රහත් උනා. එයි. එහෙනම් කුසලයේ විපාක දෙනකොට අර අකුසල අහෝසි කරනවා. ඒකට කියන අහෝසි කරනවා කියන්නේ. එහෙම නැති වුණොත් ඒකයි කියන්නේ මේ සෝවන් ඵලයේ කියන එක අතිශයම ශ්‍රේෂ්ඨයි. දුකට වහන. සතර පාය වහන්නේ. අයිදාන්න බැහැ. එහෙනම් ඔන්න එකක්. ඔය නිවෙස්වල අපි ගත කරලා ඇවිල්ලා තියෙනවා. ඒ සංජීවනීය. එතනින් එහා තියෙන කාල සූත්‍රය කියලා. දෙමෝපියන්ට ගරහන, දෙමෝපියන්ට නින්දා කරනවා, දෙමෝපියන්ට පහර දෙනවා. සිල්වත් අයට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට බනින, ගරහන, පහර දෙන අය උපදින නෙවේ කාල සූත්‍රය. අර සංජීවනීයයට යොදන 15000ක පිටින් තියෙනවා. ඒකට වැඩෙනවා. ඒ කර්මය. අකුසල කර්ම. ඒ කර්මය ආරම්භ කරාද 100කට ඇවිල්ලා තියෙනවා මේක 100 වෙන එක. මේක 100 කියන්නේ තියෙන කාල සූත්‍රයේ. මිනිස් වර්ෂවලින් ඒක නෙමෙයි නිරේ වර්ෂවලින් 1000යි. තොර මිනිස් වර්ෂවලින් ලක්ෂ 9ක් එක දවසයි. මේ ලක්ෂ 9ක් එක දවසයි. තොර මේ අවුරුදු 2 කෝටි 70 ලක්ෂයයි. ඊට මාසෙයි කෝටි 32යි ලක්ෂ 40ක් අවුරුද්දයි ඒ අවුරුදු 1000ක් තියෙනවා. තේරුණාද කියන්නේ? ඒ නිසා තමයි බුදුරජාණන් අර මනුස්ස ආත්ම භාවයක් ලැබීම අර කනකැස්පෑව වියසිතුවෙන් අහස දකින්නවා වගේ එකක් කියන්නේ මනුස්සත් පටිලා බුදුල බලෝකස්මින් කියනවා. මනුස්ස ආත්ම භාවය ලැබීම ලෝකේ තාම දුර්ලභ කාරණයක් කියනවා. බුද්ධෝත්පාද කාල දුර්ලභ බලෝකස්මින් ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පහළම ලෝකේ තාම දුර්ලභ කාරණයක්. සදම සවන දුර්ලභ ලෝකස්මින් ඒ වගේම කතඤ්ඤ කතරේදී පුජ්‍යල දුර්ලභ ලෝකස්මින් කලගුණ දාන අය සත්පුරුෂ ආශ්‍රය ලෝකේ දුර්ලභ කාරණා වත්තන්ට ඔක්කොම ලැබිලා තියෙනවා. ඔක්කොම ලැබිලා තියෙනවා. එහෙනම් මේ මහන්සි ගන්න. මේකට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. බය වෙන්න එපා. අතීතය අතහරින්න අනාගතය අතහරින්න වෙනදී බලාගෙන ඉන්න. එතකොට දකින්න ධර්මය. අතීතය අතහරින්න. අතීතේ මැරලා ඉවරයි. ඒකයි ඉන්නේ. අනාගතය ඇවිල්ලා නැහැ. ඉපදිලා නැහැ අනාගතය. ඒක කොහොම වෙයිද කියලා කවුද? එහෙනම් දැන් මේ මොහොතේ වෙනදී බලාගෙන ඉන්න. මේ මොහොතේ වෙනදී තමයි තථාගත ධර්ම. මේ මොහොතේ දැන් සිද්ධ වෙන්නේ. ඒ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ලක්ෂණ තුනක්. ඊටම පැහැදිලි. මේ මොහොතේ ක්‍රියාත්මකයි. ඔය දර්ශනය බෞද්ධ දර්ශනයයි. බුද්ධියෙන් දකින්න. එහෙම නැත්නම් ඇත්ත කියලා හිතනවා, නැත කියලා හිතනවා. කාල සූත්‍ර සංඝාත එතනින් එහාට තියෙන යොදන 15000ක පිට සංඝාත. ඒකේ උපදිනවා
ඒ බැලිච්චෝ ඒ කියන්නේ අර ලොකු සත්තු මරන්න ඕරෝ හරක් ආදී වශයෙන් ඒ සත්තු මරලා ජීවත් වෙන සංඝාත. අනිත් එක රෞරවය. ඒ රෞරවය උපදිනවා සංඝාතේ උපදින සමහර ඒකම කර්මයක් විතර නෙමෙයි තව තියෙනවා. ඒ කියන්නේ සංඝයාට අයිති දේ පැහැර ගන්න. බුදු පිළිම කඩලා නිදන් වෙනවා. සංඝාවස කඩලා නිදන් වෙනවා. පොළොව වහලා නිදන් වෙනවා. ඒ උපදින්නේ රෞරවය. එතනින් හරියට 5000ක පිළික් තියෙනවා. ඒතර සංඝාතේ 2000ගේ හිරේවස්සර. ඒක රෞරවය. ඒ රෞරවය උපදින අනුග්‍රවට්ටල ජීවත් වෙන අය. අනුග්‍රවට්ටල ජීවත් වෙන ඉන්නනේ. ඒ නෑ ගන්න ඊට පස්සේ කියන මම ගත්ත නෑ නෑ කියලා. එහෙම කියලා ඇතිනේ. නැත්තම් දෙන්නේ අපිට නෑ. අනුග්‍රවට්ටල ජීවත් වෙන. ඉන්නනේ. ඒ උපදින්නේ. ඒක අර්ථින මහා රෞරවය. බුදුරජාණන් පැහැදිලිව දේශනා කරලා තියෙනවා. මහා රෞරවය. ඒක උපදිනවා අර සිල්වතුන්ට ගුණවතුන්ට ඒ දිවසේ නෑරට පහර දෙන ගහන ඒ වගේම ඒ මහා රෞරවය උපදිනවා සොයම් පන්සල් කඩනවා විහෙර විහාර බෙදිනවා අන්නේ මහා රෞරවය අනිත් තාපේ නේ තනිකර මහා ගිනි දැල කියන්නේ ඒක උපදිනවා මේ අතිශය මේ අකුසල කර්ම අතිශය තණ්හා උපාදාන අදින් ගන්නයි ලෝභ දේශ මොහ කියන අකුසල මූල ධර්මයන් තණ්හා උපාදාන වශයෙන් තදින් ගන්නයි කර්ම තදින් ගන්නයි තාපේ මහා තාපේ අන්තික අවීචි උපදිනයි දන්නවා මා මරණ පියා මරණ බුදුරජාණන් වහන්සේගේ ශරීරය ලේෂවන රහතන් වහන්සේ ඝාතනය කරන සංඝ වේද කර්මය කරන අවීචි කල්පයක් ආශිර්වාද කල්පයක් ගන්නහලක් තියෙනවා දැන් ඒකේ ඉන්න කට්ටිය දන්නවද චින්ති මානවික එමින් කවුද දේවදත්තන හැබැයි අවීචි නෙමෙයි යපතුමනි නෙමෙයි ඒතර මේ නිවෙස් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නිවෙස් දැනගන්න ඒ වගේම රූපාවචර බ්‍රහ්ම ලෝක 15ක් තියෙනවා ඒ ධ්‍යාන විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ප්‍රථම ධ්‍යාන ඒකට තියෙනවා බ්‍රහ්ම ලෝකය මහා බ්‍රහ්ම බ්‍රහ්ම පාරිශුද්ධ බ්‍රහ්ම පුරෝහිත ආදී වශයෙන් දෙවෙනි ධ්‍යාන තුන්වෙනි ධ්‍යාන හතරවෙනි ධ්‍යාන මේ ධ්‍යාන ඊට පස්වෙනි ධ්‍යාන මේවා අර හීන මධ්‍යම ප්‍රණීත වශයෙන් වඩන අය ඒ බ්‍රහ්ම ලෝක මොන තවත් නිවෙස් ටිකක් අර සංඥාතලේ මාර්ගය සංඥාවක් නැහැ ඒක වඩලා ඒ අසඤ්ඤතලයේ ප්‍රතිසන්දි ගන්නවා. මොන තවත් නිවසක්. තව නිවස් හතරක් තියෙනවා. ආකාසඤ්ඤායතනෙ. ආකාශය අනන්තය 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 මේ අවකාශෙ නෙති. ඒ අවකාශය අනන්තය 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 කියලා සිත් හදන්නකෝ 10000ක් විතර 50000ක් විතර. ඔබ තමයි අවසානයේ චුතිසිත ආරම්භ කරන්නේ. ආකාසඤ්ඤායතන බ්‍රහ්ම ලෝකෙට සිත වෙදෙනවා. කල්ප 20000යි. බුදුරජාණන් වහන්සේ පෙන්නන. ඔය නිවෙස් විඥාන ඡායතන. විඥානේ අනන්තය 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 කියලා. ඔක සිත් 50000 ලක්ෂයක් විතර හදන්නේ. අවසාන චුතිසිතට ඒක තමයි ආරම්භ කරන්නේ. ඔය සිත යම් අරමුණක් අරගෙන ඒ අරමුණම නැවත ගන්නවද සිත? ඒක තමයි අවසාන චුතිසිතට ආරම්භ කරන්නේ. ඒක කර්මය කියන්නේ. එහෙනම් ඒක හැබැයි අරූපාවචර කුසල කර්මයක් ඒක. ඒ නීවරණ අරමුණු කරන්නේ අකුසල සිත් එක නෑ. ඒ නිසා කුසල කර්මයක්. විඥාන ඡායතනෙ විදිහට ගන්න පුළුවන් විඥානය අනන්තය 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 අනන්තය. ඒක තියෙනවා නැති. ඒතර විඥාන ඒක අවසාන චුතිසිතට ආරම්භ කරලා කල්ප 20000ක්. හැබැයි කල්ප 20000ම ඒ අරමුණම තමයි ගන්න. විඥානය අනන්තයි විඥානය අනන්තයි විඥානය අනන්තයි කල්ප 40000 ඕකම තමයි තියෙන්නේ වෙන සිතක් නෙමෙයි හොඳයි ගිහිල්ලා වැඩක් තියෙනවා
නැති කිසිවක් නැහැ කියලා ගන්න. සම්මුති වශයෙන් කතා කරන පරමාර්ථ වශයෙන් කිසි දෙයක් නෑ. ශුන්‍යයි. නැති කියලා ගන්නවා. වැටෙනවා සිත. ඒ ආකින්ඥායතන බ්‍රහ්ම ලෝකෙට. කල්ප 60,000ක් තියෙනවා. තව නිවස. නේවසඤ්ඤාසඤ්ඤායතන ඇත්තේ නැත්තේ නෑ. සම්මුති වශයෙන් තියෙනවා පරමාර්ථ වශයෙන් නෑ. අන්නේ විදිහට ඇත්තේ නැහැ කියලා භාවනා කරනවා. මේ ධ්‍යාන නෙමෙයි. සිත හදන්න 50,000 ලක්ෂයක් විතර ඇති. ඒ අරමුණ ගනි. අන්න වැඩෙනවා නේව සංඥා ඥාසඤ්ඤායතනයේට කල්ප 84ක් තියෙනවා. කල්ප 84ක් තියෙනවා. ඔය තවත් ඔය නිවසක් තවත්. ඔය සෑම නිවසකම ඔයත් පදිංචි වෙලා හිටියා මමත් හිටියා. දැන් ඇවිල්ලා තියෙනවා. අර කුසල කර්මයක් අරමුණු කළ මනුස්ස භවයකට. ඒ කර්ම භවය අරමුණු කළ උපපති භවයක් හදාගත්ත මනුස්ස භවය. හැබැයි මේක හොඳයි. ඒ තථාගත ධාමදී. එදා මහණ්ඩති මනුස්සාත්ම භවය ලැබලා තියෙනවා කියන දේ තේරෙනවා. ඔය හොඳට. එහෙනම් මේ නිවෙස් බුදුරජාණන් වහන්සේ දේශනා කරන නිවෙස් ටික දැනගන්න. හැබැයි කිසිම නිවසක් ප්‍රාර්ථනා කරන්න එපා. ප්‍රාර්ථනා කරලා ලැබෙනවා. කුසල කර්මයක් කරලා ප්‍රාර්ථනා කරන්න ලැබෙනවා. නිවන් දකින්න. අයන නිවන් දකින්නේ. කුසල කර්මයක් කරලා ප්‍රාර්ථනා කරනවා. ඒ කියන්නේ දැන් මේ කුසල කර්ම ධර්ම ශ්‍රවණමය කුසල කර්මය වල ප්‍රශ්නයක් නැහැ. මේ කර්මවල කළා තුසිතේට සිත තියන්න වැටෙනවා අනිවාර්යයෙන්. ඉතල ආයි පදිංචි යනවා. පදිංචි වෙනස් කරගෙන ආයෙත් එන සියලුම නිවෙස් දැනගන්න කිසිම නිවසක් ප්‍රාර්ථනා කරන්න එපා. අපේක්ෂා කරන්න එපා. බලාපොරොත්තු වෙන්න එපා. ඒ සඳහා චන්දරාගය ඇති කරගන්න එපා. තෘෂ්ණාව තමයි භවයකට ප්‍රත්‍ය වෙන්නේ. ඒ සමුදාය සත්‍යය. සමුදාය සත්‍ය තෘෂ්ණාවනේ. එන තණ්හාපච්ච උපාදාන උපාදානපච්ච භව භවපච්ච ජාති ජාතිපච්ච ජරා. එතන මේක මිදෙන්නේ කොහොමද? මාර්ගයක් තියෙනවනේ. මේ කිසිම නිවසකට වැටෙන්නේ නැති සිත නිවෙනවා. කිසිම නිවසකට වැටෙන්නේ නැති සිත, ඒ කියන්නේ සතර අපාය, දිව්‍ය ලෝකය, මනුෂ්‍ය ලෝකය, රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අසඤ්ඤතලයත් එක්ක අරූප තල 4යි. ඔය 8 තැන වැටෙන්නේ නැත්නම් සිත, ඒ සිතට මොකද කියන්නේ? නිවුණා. අන්න නිවන. එහෙනම් වැටෙන්නේ නැති වෙන්නේ කොහොමද කරන්නේ? ප්‍රායෝගිකව කරුණු තුනක් තියෙනවා. ඒ කරුණු තුන අනුගමනය කරන්න. සීලය පළවෙනි එක. දෙවෙනි එක සමාධිය, තුන්වෙනි එක ප්‍රඥාව. සීල, සමාධි, ප්‍රඥා. ඊට ඉස්සෙල්ලා මෙන්න මේ ටික දැනගන්න. මේ ටික දැනගන්න. මේ සම්මුති ලෝකෙන් සිත බැහැර කරගන්න. දැන් සම්මුති ලෝකෙන් කොහොමද සිත බැහැර කරන්නේ? දැන් අපි මේ ශාලාවක් මෙතන තියෙනවා වැලි තියෙනවා සිමෙන්ති තියෙනවා ගල් තියෙනවා යකඩ තියෙනවා ලී තියෙනවා ප්ලාස්ටික් වල තියෙනවා විදුලි ආලෝක එක එක දේවල් ඒ තැන් වලින් තියලා වර්ණයක් ආ හැඩයක් නෙමෙයිද හදලා තියෙන්නේ. ඒවල දැසිටෙන් දකින්නේ මොකක්ද? ශාලාව එන සිතට වැරදි. එන සිතට වැරදිලා. ශාලාව කර්මණු කරන සිත ඒකට කියන සමෝහ ප්‍රඥප්ති. සමෝහ ප්‍රඥප්ති. ප්‍රඥප්ති කියන්නේ පනවගත්ත දෙයක්. පනවගත්ත දෙයකට කියන ප්‍රඥප්තිය. සමෝහ ප්‍රඥප්ති. දැන් මේ ඒ කොටස් ඒ ටයිම් වලින් තියලා නෙමෙයි සමෝහයක් නෙමෙයිද මේ තියෙන්නේ. මේ ඔක්කොම ගලවලා කෑලි වලට විසිරවලා දැම්මොත් සාරාවක් තියෙනවා. මේ සමෝහ ප්‍රඥප්ති. අනිත් එක සංකාන ප්‍රඥප්ති. වාහන තියෙනවා. වාහනයක් තියෙනවා. අර දකින්නේ වාහනයක් සිතින්. සිතින් වාහනයක් දකිනවා නම් ඒ සිත ධර්මය දකින්නේ නැහැ. එතන තියෙනවා පුංචි කෑලි දහස් ගාණක්
ඒ තැන් වලින් තියලා වර්ණයක්. ඒ කියන්නේ පාට හා හැඩයක් නෙමෙයි හදලා තියෙන්නේ. පුංචි බයිසිකල් එකක් වුණත් කමන්නේ. දාස් ගානක් කෑලි තියෙනවා කියන්නේ. ඒ තැන් වලින් තියලා වර්ණයක් පාට හා හැඩයක් නෙමෙයි හදලා තියෙන්නේ. එහෙනම් කාර් එකක් තියෙන්නේ. කෑලි දාස් ගානක් ඒ තැන් වලින් තියලා පාට වර්ණයක් හා හැඩයක් නෙමෙයි හදලා තියෙන්නේ. වලෙන් කාර් එකක් තියෙනවා කියන්නේ. සිතට වැරදිලා නැහැ. සත්‍ය අවබෝධ කරන්නේ සිත. වැරදියට දකින්නේ සිත. වැරදියට දකින සිත යම් දෙයක්, වැරදියට දකින සිත ධර්මය දකින්නේ. අනිත් එක සත්‍ය ප්‍රඥාති. සත්‍ය පුච්චල කෙනෙක් මම හිතාගෙන ඉන්නද එහෙම එකක් තියෙන්නේ. සිතට වැරදිලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සත්‍යෙක් නෙමෙයි. පුච්චලෙක් නෙමෙයි. ජීවේකුත් නෙමෙයි, පණ තියෙනෙකුත් නෙමෙයි. මානවයෙකුත් නෙමෙයි. ස්ත්‍රියකුත් නෙමෙයි, පුරුෂයෙකුත් නෙමෙයි. ආත්මයෙකුත් නෙමෙයි. ආත්මයකට අයිති දෙයක්කුත් නෙමෙයි. මමත් නෙමෙයි, මගෙත් නෙමෙයි. වෙන කෙනෙකුගෙත් නෙමෙයි, කාගේවත් නෙමෙයි. දැන් ගැටලුවන්නේ. බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බුද්ධ කියන්නේ මේ ලෝකේ බුද්ධිය අග්‍රයට කෙරවලටම ගියේ කියන බුද්ධ කියන්නේ. එයා කියන සත්‍යය නෙමෙයි. පුජ්‍යලෙ නෙමෙයි. ජීවියෙක් නෙමෙයි. පණ තියෙනෙකුත් නෙමෙයි. මානවයෙකුත් නෙමෙයි. ස්ත්‍රියකුත් නෙමෙයි. පුරුෂයෙකුත් නෙමෙයි. ආත්මයෙකුත් නෙමෙයි. අන්න ආත්ම දිට්ඨිය ගලපු තැන තමයි සෝවාන් වෙන්නේ. ආත්මය නෙමෙයි කියන්නේ. ආත්මයකට අයිති දෙයක්වත් නෙමෙයි. මමත් නෙමෙයි. මගෙත් නෙමෙයි. වෙන කෙනෙක් එහෙමත් නෙමෙයි. එහෙනම් කාගේ හරි නෑ එහෙමත් නෙමෙයි. ඒක තමයි සත්‍ය ප්‍රඥාව කියන්නේ. මේක කඩලා විශ්ි කරන්නකො බලන්න. එතකොට තේරෙනවා. මේක කඩන්න පුළුවන් දෙකට සිතයි කයයි කියලා දෙකක් තියෙනවා. තියනද නේද? දැන් ඒතකොට ඔය දෙකෙන් මොකේද මම කියන්නේ? දෙකක් නේ තියෙනවා. සිතට මම කියනවා. එහෙනම් කයට මම කියනවා. එහෙනම් මොකේද මම කියන්නේ? පහක් තියෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංස්කාරස්කන්ධ, විඥානස්කන්ධ. පහක් තියෙනවා. මෙතන මේ ඉන්නවනම් කෝඹියක එකක් තියෙනවා. රූපයක් නැද්ද? ඒක වේදනාවක් නැද්ද? වේදනාවක් නැත්නම් පුංචි වුණත් ඉතින් තට්ටු කරන්න වේදනාවක් දැනෙන්නේ නැති දුවන්නේ නැති කියලා. හඳුනා ගන්න අයලගේ ආහාර වර්ගය හඳුනා ගන්නවා. ඉන්න තැන් හඳුනා ගන්නවද නැද්ද? සංඥා. එයාලත් රැස් කරනවද නැද්ද? ලෝභයෙන්, ද්වේෂයෙන්. සිතක් තියෙන විඥානය. අපිට තේපාණි තියෙන්නේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා පහක් නේද? තියෙනවා. ඒ වුණාට එකක් කෙරෙන්නේ මම කියලා කතා කරන්නේ. ඒතර වැරදිලා නැද්ද සිත? නෑ ඔයාලට වැරදින්නේ බය වෙන්න එපා. එයි. කාටද වැරදිලා තියෙන්නේ? සිතට වැරදිලා තියෙන්නේ. හයක් තියනවද නැද්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත. හයක් ක්‍රියාත්මකද නැද්ද? කොහේ කොයි එකද මොන? 32කට කරන්න පුළුවන් 18කට කරන්න පුළුවන්. ඕනේ ගානකට කරන්න පුළුවන් මේක. 10 ගානකට උනත් කරන්න පුළුවන්. කේස් ගස් තියෙන 90000ක්. ලොම් තියෙන 99000ක්. ඇට කැපලි 300ක් තියෙනවා. මාස්සදරි 900ක් තියෙනවා. නහරවල 900කින් වෙලලා තියෙනවා. එතකොට ඒක ඇතුලේ තව උපකරණ ටිකක් එල්ලලා තියෙනවා. වකුගඩු දෙකක් තියෙනවා. පෙනහළු දෙකක් තියෙනවා. ආර්ට් එක කියලා නැත්නම් එකක් තියෙනවා. යාර ගණන් දිග බඩවැල බොකු තියෙනවා. ඔය එකකින්වත් සත්‍ය පණවන්න පුළුවන්ද? ද්‍රව්‍යයන් කොටස් රාශියක්ද තියෙන්නේ. ලේ, සැර, කෙල, සෙමසොරු, කඳුළු, දහඩි. එන කෙස්ලොම්, නියදත්, සම්, මස්, නහර, ඇටලොඳ, වකුගඩු, අක්මාව බෙදලා බලන්න.
ඔගේ කොයි එකද මම කියලා. මම කියන දිට්ඨිය ගලවන්න ඉස්සෙල්ලා. දිට්ඨි කියන්නේ වැරදි දර්ශනයක්. සම්මා දිට්ඨි නේද? ගලවපතන සම්මා දිට්ඨියට එන්න පුළුවන්. සත්‍ය ප්‍රඥාති. ඒක සත්‍ය දෙන්නේ. බුදුරජාණන් කියන පණ තියෙන එකකුත් නෙමෙයි. පණ තියෙනවා. මේක කාටද පණ තියෙන්නේ? නෑ ක්‍රියාවක් තියෙනවා. ක්‍රියා පහක් තියෙනවා. රූපේ ක්‍රියාවක් තියෙනවා. වේදනාවේ ක්‍රියාවක් තියෙනවා. සංඥාවේ ක්‍රියාවක් තියෙනවා. සංස්කාරයේ ක්‍රියාවක් තියෙනවා. විඥානයේ ක්‍රියාවක් තියෙනවා. ඒ පහ හටගන්න හේතුවකේ ප්‍රත්‍යයෙන් හට ගන්නවා කියන එකයි තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරන න්‍යාය. ඒ අවබෝධසෝවාන්. ඒ අවබෝධසෝවාන්. ප්‍රත්‍ය කියන්නේ කලින් ධර්මයක්. කලින් ධර්මයෙන් ඉදිරි ධර්මයක්. තම වෙන ලස්සන වෙනවා. ඒ වෙන සත්‍ය ප්‍රඥාති. දැන් මේ කඩලා කොටස් වලට වෙන් කළා බලවහම සත්‍යෙක ඉන්නද? දැන් මයංගනේ ටවර් තියනද? තියනට නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් තිබේ, පළාත් සභාවක් තිබේ, ප්‍රාදේශ සභාවක් තිබේ, පොලිසියක් තිබේ, ග්‍රවුන්ඩ් එකක් තිබේ, ඉස්කෝල කීපයක් තිබේ, තවුසාවේ තිබේ, පොලිසිය තිබේ, ලොකු ව්‍යාපාර තැන් වල තිබේ, රෝහල් තිබේ, ගොඩනැගිලි තැන් වල තියලා තියෙනවා. දැන් මොකද? මයංගනේ ටවර්. දැන් ටවර් තියෙන්නේ. දැන් ටවර් කොහෙද තියෙන්නේ? සිතට වැරදිලා තියෙනවා. තවමත් තියනවාද ඒ ගොඩනැගිලි තැන් වලට තියලා සිතට තවමක් හදලා දීලා තියෙනවා. දැන් තවමට කියලා මයංගනේ තවමට කියලා කොහෙද? කොහේද? කඩේකට යන්න තියෙනවා. ප්‍රාදේශ සභාවට යන්න. ප්‍රාදේශ ලේකම් කාර්යාලයට, පොලිසියට යන්න, ක්‍රීඩාංගණයට යන්න, පන්සලට යන්න. ඒ දේවල් ඒ තැන් වලින් තියලා සිත රැවටුවද නැද්ද? එහෙනම් දැන් මේක එතකොට කැලි ටිකක් හැමතැනම තියලා සත්‍යෙක්. බුදුරජාණන් දේශනා කරන අපේ ලස්සන වචනයක්. මෝහය. මෝහය කියන්නේ මොකක්ද? මෝඩකම. මුලා රැවටෙනවා. දැන් රැවටිලා නේද? මේ ප්‍රඥාප්ති මේ සියලු දේ මොනවද කියන්නේ? ප්‍රඥාප්ති. එතන සත්‍ය නෙමෙයි තියෙන්නේ. සත්‍ය වහලා තියෙනවා. අනිත් එක දිශා ප්‍රඥාප්ති. දිශා. දැන් ගත්තොත් නැගෙනහිර දිශාව. නිකන් ගම නැගෙනහිර මේ වස්නාහිර. මේ උතුර මේ දකුණ. එහෙම තියනද? කොහෙද තියෙන්නේ? ඔයාලා කොහොමද ඉස්කෝලේ යන්නේ? මේ පෘථිවිය ගෝලාකාර වස්තුවක් නේද? ගෝලාකාර. මේ ටෙනිස් බෝලයක් දුරංගිනියක හැදෙන ගෝලාකාර වස්තුවක් නේ. මේක පැයට සතපොම 1050ක වේගයෙන් මෙහෙම එක තැනක කැරකි දින 364යි පැය 6ක් ඉරුවටේ ගමනක් යනවද නැද්ද? දැන් ඉස්කෝලේ හරිද? මේක පැයට සතපොම 1050ක වේගයෙන් මෙහෙම කැරකි දින 364යි පැය 6ක් ඉරුවටේ යනවද නැද්ද? දැන් දිශාව වෙනවද? කොහෙද කියන්නේ? දැන් කොහෙද දිශාව? දැන් උතුරද? දකුණද? නැගෙනහිරද? බටහිරද? උලන් හොයන්නේ? වෙයි. හොයන්න ගියොත් උතුර දකුණ මාරු වෙනවා. මාරු වෙනවනේ. ඔය කියන්නේ සමහරට අර කල්පනා නැති වුණා මොකද කියන්නේ? වයර් මාරු වෙලා කියලා. නැත්තම් උතුර දකුණ මාරු වෙනවා මේක හොයන්න ගියොත්. මේකට කියන්නේ දිශා ප්‍රඥාප්ති. පනවගෙන තියෙන්නේ මේක දිශාව කියලා. පැහැදිලිද කියන්නේ? නැත්නම් කාල ප්‍රඥාප්ති. මේ සිත අයින් කරන්න. මේ ධර්ම අවබෝධ කරගන්න. දැන් පැහැදිලිද මේ කියනවා? තේරෙනවද කියන්නේ? එහෙනම් කාල ප්‍රඥාප්ති කාලය. දැන් රාත්‍රී කාලේ. තබේ කීපකින් එළි වෙනවානේ. ඒකට මොකද කියන්නේ? උදේ කාලේ. ඒතකොට ඒකෙන් දැන් හිරු ප්‍රමාණිකව උඩට එනකොට මොකද කියන්නේ?
අදහවල් කාලේ. අවරට යනකොට කියන සංස්කාරය කියලා. හොඳයි හෙට උදේට නැගෙනහිර පැත්තේ හිරු නැග්ගේ නැත්තම් මොකද්ද කියන්නේ? හෙට උදේට නැගෙනහිර පැත්තේ හිරු නැගින්නේ නැහැ. මොකක් කර විපර්යාසයක් කරනවා. එතකොට මොන කාලේද? උදේ කාලේ. දැන් මුළු ලෝකෙම අඳුරේ තියෙන්නේ. හිරු නැග්ගේ නැත්තම්. දැන් ඒතර උදේ කාලේද? බෑ ඔරලෝසෙ කටු නම් යනවනේ. ඒකට බලයක් දීලා තියෙනවා. බැටරි කෑමක් ගන්න. දැන් ඒතකොට අට පෙන්නනවා අටට. ඒතර උදේ අටයි. රාත්‍රී. දැන් පෙන්නන 10 ගාන පොඩි කටු 12 ගාන ලොකු කටු. එතකොට දැන් 10යි. ඒතර උදේ 10ට රෑ 10යි. දැන් ඒතර දැන් උදේට කනවද රෑට කනවද? දැන් කොයි වෙලාවටද ගන්නේ? ඔය තමයි රවටින් කියන්නේ. බඩගිනි වෙලාවට ගන්න. දැන් උදේට ගන්න පුළුවන්ද ඒක? ලෝකෙ මధుරි. පැහැදිලි දෙකින්. ඕකට කියන්නේ කාල ප්‍රඥාප්තිය. බුදුරජාණන් වහන්සේ ඔක ලස්සනට දේශනා කරලා තියෙනවා. මේ කාලය කියන්නේ මොකක්ද කියලා. හොඳට බලන්න. සෑම මොහොතකම මේ කාලය ඒකට කියන්නේ කාලත්‍රය කියලා. තුන්කල් ආලා තියෙන දෙයක්. අතීතයේ වර්තමානයට එන වර්තමානයේ අනාගතයට යනවා. අනාගතයේ වර්තමානයට එන වර්තමානයේ අතීතයට යනවා. බලන්න නැද්ද? මේක වෙනස් කරන්න පුළුවන්ද? මේක වෙනස් කරන්න පුළුවන්ද? බැහැ. අන්න තථාගතයන් වහන්සේ දේශනා කරා. ඒ ධර්ම වෙනස් කරන්න බෑ කියන්නේ ඒකයි. පැහැදිලිද දැන් කියන්නේ? එහෙනම් සිත රැවටිලා නැද්ද? අර සමෝහ ප්‍රඥාප්තිය තුළ ඒ සම්මුතිය ප්‍රඥාප්තිය සිත රැවටිලා. එහෙනම් බුද්ධිය බලන්න එහෙම දෙයක් ලෝකේ නැහැ ශුන්‍යයි. සතර මහා ධාතු ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණන් මෙහෙම එකට එකතු වෙලා නැති දෙයක් හැටියට පෙන්වනවා. මෙතන තියෙන මේ පීරිසියක් ගත්තත් මේකේ තියෙන සතර මහා ධාතු කෝටි ප්‍රකෝටි ගණන්. පඩවිය අපෝති චෝවාය. කෝටි ගණන් මේක තියෙනවා. එකතු වෙලා ප්‍රපෙන්නන පීරිසියක්. සිතරවටට තියෙනවා. පරමාර්ථය වගේලා නැහැ. තථාගත දහම නිවැරදිව දැනගන්න, නිවැරදිව දැක ගන්න සම්මුතියෙන් ඉස්තවහර කරන්න. ප්‍රඥාප්තියෙන් ඉස්ත ගලවන්න. හැබැයි ඒක කොහොම කරන්න ඕනේ නැතුව ඉන්නේ. එළියට දැස්ස ගමන් දකින්න රූපය. නැත්. රූප කියලා දකින්න තාක්කල් රූප කියන්නේ සතර මහා ධාතුන්ට. මහ භූත හතරටයි රූප කියන්නේ. තදගතිය, දීර්ඝගතිය, උස්නේ වාතය. බලන්න නැති. ඕකෙන් තමයි මුළු විශ්වයම නිර්මාණය වෙලා තියෙන්නේ. එහෙනම් මේකට තියෙන අපිට ක්‍රමයක්. මේ ධර්ම අවබෝධ කරගන්න. ඒ ධර්ම අවබෝධ කරගන්න තියෙන ක්‍රමය පියවර තුනයි. සීල, සමාධි, ප්‍රඥා. සීල, සමාධි, ප්‍රඥා. දැන් අර මම ඉස්සෙල්ලා කියවනේ කුසල කර්ම, අකුසල කර්ම. එතකොට එහෙනම් දැන් කුසල කර්ම, අකුසල කර්ම එකක්වත් නොකරුවොත් ඉගෙන සත්තු මරන්නේ වරකම් කරන්නේ වැරදි කාම සේවනයන් කරන්නේ බොරු කියන්නේ කේලම් කියන්නේ මත්පැන් මාත්‍රාවේ පාවිච්චි කරන්නේ එයාට අවසාන චුතිචිත්තට ආරම්භ කරන්න තියෙන කුසලයි. එසිට වෙටි සුගතිය. ඒ කියන්නේ කාම අවතර කුසල. එහෙනම් සීලය අපි බලමු මේ සීලය කියන්නේ මොකක්ද කියලා. සීලය කියන්නේ සංවර බව. සංවර බව සීලය. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා. කය වචන සිත ద్వාරත්‍රය සත්‍ය මරන්නේ වහරකම් කරන්නේ බවලි කාම සේවන කරන්නේ දැන් මම අර සත්‍ය මරණ එක විතරනේ කිව්වේ වරකම් කරනවා අන්සතු වස්තු ගන්න එපා කියලා කරන්නේ ඒ කිව්වේ ඔකට විපාකයක් තියෙන නිසා වල දැකලා තියෙන අංග විකල පුච්චය අම්මා අංග විකල නැදව අංග විකල නැද්ද එයි ඥාන දෙයි. දෙමෝපියන්ගේ ඥාන නම් දරුවෝ එන දරුවෝ අග කරෙන්න බෑ. අම්මයි තාත්තයි අග කරලා නැතු. දරුවෝ කොහොමද අග කරන්නේ? පැහැදිලි දෙයක්. පැහැදිලි කාම සේවනය කරන්න එපා කිව්වා. ඔර විපාකයක් තියෙනවා. අම්මයි තාත්තයි නපුංසක නැහැ දරුවා නපුංසකයි. ඉන්නවද? එයි.
එතකොට ඇයි දෙමෝපියන්ට දරුවෝ හම්බෙන්නේ? ඔයාලා දන්නවද මේ සෑම තැනකම තියෙනවා ඒකට කියනවා නිවාඩු නිකේතන කියලා කියනවා නැත්නම් හොටල් කියලා කියනවා. එතකොට කාමර රූම්ස් එක්කුලියට දෙන තැන් තියෙනවා. දැන් ඒවේ යන්නේ චරිතවත් අය නෙමෙයි. ඔක්කොම නෙමෙයි. එහෙනම් ඒ අසම්මත ක්‍රියාවකට යනවා නේද? අසම්මත ක්‍රියාවට. ඒ ක්‍රියාව සිද්ධ කරනවා. හැබැයි ආයතනයේ අයිතිකාරයෝ දන්නා මේ දෙන්න කවුද කියලා. මොකටද ඒක කියන්නේ කියලා. හැබැයි ඒගොල්ලන්ගේ රාජකාරී ආයතනයේ කුලියට දෙන්නේ. ඒගොල්ලන්ට මුදල් වань. ඒගොල්ලන් මුදල් වලට කුලියට දෙනවා. අර දෙන්න අර අනාචාරය හැසිරෙනවා. ඊගා භවයේ මනුෂ්‍ය ලෝකෙදී හැබැයි අර ආයතන අයිතිකාරයන්ගේ ඒ අයිතියගේ කුස හොයාගෙන යන්නේ. එයාලගේ කුසේ වැටෙන්නේ. එතකොට ක්‍රියාව සිද්ධ කරපු අය නපුංසක ආයතනයේ කුලියට දීපුවා ජීවිතේ තියනවා හඬනවා. උදැනෙත්. දැකලා තියෙනවද? එතකොට දෙමව්පියෝ නපුංසක නැහැ දරුවෝ නපුංසක. ඒ ඥාන කොහොමද වෙන්නේ? නෑ. කර්මය කරපු අය ක්‍රියාවෙන් මිදෙනවා. කර්මයට අනුබල දුන්නා අය මානසිකව මිදෙනවා. පැහැදිලිද කියන්නේ? නැත්ද මේක දැන් ලෝකෙ? පැහැදිලි. බොරු කියලා පොසත් කියනවා. අම්මා තාත්තා ගොළු බිහිරි නෑ දරුවෝ ගොළු බිහිරි. එහෙම නැත්නම් අම්මයි තාත්තයි දෙන්නම ගොළු බිහිරි දරුවෝ කතා කරනවා. එන්නද එයි එහෙනම් ඒකට බොරු කියලා පොරුස වචන කතා කරලා කතා නොකරපු අය බොරු නොකියපු අය කියලා නොකියපු අය කතා කරනවා කන්නේ. ඒ විපාක වෙන්නේ. ඒතකොට එවැනි දරුවෝ හම්බෙන්නේ දෙමව්පියන්ට. එයි අනුබල දෙනවා. බොරු කියන්නේ කියලා කියන්නේ පරුස වචනේ බැලවද. එහෙම අනුබල දෙන දෙමව්පියොත් ඉන්නවනේ. ඔරාන් වෙනවනේ කියලා. ඔකට නිකන් කියලා නෑ ඔකට හොඳ දෙයක් කියනවා. හොඳ වෙන්න ටිකක් කියහම ඔකට එහෙම කියනවා. දැන් මොනවද හොඳ වෙන්න ටිකක් කියන්නේ? ඔයගොල්ලෝ දන්නේ නැහැ. දැන් කියනවද නේ? අනුබල දෙන්න. අර කියනවා. කියෝපේ කරාට හම්බෙන ක්‍රියාවේ අරවල මානසිකව කියනවා. හරි. මත්පැන් මාත්‍ර පාවිච්චි කරලා එපා කියනවා. ඒ විපාකයක් තියෙන නිසා. ඔයාලා දැකලා තියෙනවද අම්මා තාත්තා මන්දබුද්ධික නැහැ දරුවා මන්දබුද්ධික? ඉන්නවද නැද්ද? අම්මා තාත්තා මන්දබුද්ධික නැහැ. හොඳ ඥානවන්තයි ප්‍රඥාවන්තයි හොඳ සිල්වත් අම්මයි තාත්තයි. හැබැයි දරුවා මන්දබුද්ධික. ඒ අම්මා තාත්තා සිල්වත් කියලා කියන්නේ ඒ කර්මයේ ප්‍රතිඵල මුක්ති විඳින්නේ. දැන් මන්දබුද්ධික වෙලා තින්නේ. දැන් මත්පැන් බිව්වම මොකද වෙන්නේ? මේ මොලේ සයිඩ් මැරෙනවා තාවකාලික වශයෙන්. එයාලට ඒ මත්පැන් වැඩිපුර ගත්තාම කල්පනාව නැහැ නේද? සිහිය නැහැ නේද? උදේට නැගිටලා ආයේ සමහර වෙලාවට නෝනගෙන් ආයේ නෝන මගිනේ කියලා නෝන මගිනේ කෑවද? එහෙම නැද්ද? එයි අධික විසමක් පැන්න. මේ මොලේ සයිඩ් මැරෙනවා විකෘති වෙනවා. පහුවද උදේට එතකොට මත අර විසයින් වුණා ආයෙත් ආයෙ ඔය විදිහට වැඩි කාලයක් ගත කරනවා මත්පැන් මන්ත්‍රවලදී අවසානයේ චුතිසිත සිහියෙන් ගන්නද නෑ කවදාවත් නැහැ අවසාන අරමුණ සිහියෙන් ගන්න බෑ අසිහියෙන් ගන්නේ ඒ අසිහියෙන් ගන්න අරමුණ එක ඊගාව භවයේ පළවෙනි සිත මොලේ ශෛල විකෘති පැහැදිලිද කියන්නේ මොලේ ශෛල විකෘති වුණාම මොකද කියන්නේ මන්දබුද්ධිය. එතකොට එවැනි දරුවෝ හම්බෙන්නේ පාඩ මාත්‍ර විකුණනයි. මත්පැන් විකුණනයි. එයාලා කුස හොයාගෙන තමයි අර ඒගොල්ලෝ යන්නේ. එතකොට මත්පැන් පාවිච්චි කරපුවා ක්‍රියාවෙන් මිදවනවා අනුබල දුන්නයි මානසික උදව්. තේරෙනවද කියන්නේ? එහෙනම් සිල්
ඔය සීල කියන එකේ තියෙන්නේ 7යි තියෙන්නේ. කර්ම 7යි. සතු මරන්න එපා, හොරකම් කරන්න එපා, වැරදි කාම සේවනයන් කරන්න එපා. ඒක කාය කුසල කර්ම. කුසල පක්ෂයෙන් ඒතකොට හොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයන් කරන්නේ නැහැ, සතු මරන්නේ. අය සම්වරයි. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, පරස වචන කතා කරන්නේ නැහැ, වැඩ කරන්න කිසි වචන කතා කරන්නේ. 7යි. 7යි. ඒ වචී කර්ම. ඒතකොට 7යි. ඔය 7 තමයි කර්ම 7 කියලා කියන්නේ. හැබැයි ඔය 7ම සිද්ධ වෙන්නේ ලෝභය, දේශය, මොහය නිසා. ලෝභය, දේශය, මොහය නිසා. අන්න අකුසල කර්ම. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මොකද්ද මේ සීල කියන්නේ? සීල කියන්නේ සිත අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථිරව පිහිටවන කුසල පක්ෂේ. ඒ කියන්නේ අරහත කරන්නේ නැද්ද? එහෙනම් සීල. අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථිරව පිහිටවන. සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාම සේවනයන් කරන්නේ, ගුරු කියන්නේ, කේලම් කියන්නේ, පරස වචන කියන්නේ, වැඩ කරන දේශ වචන කතා කරන්නේ. අන්න සිත ස්ථිරව පිහිටිය එන කුසල. අන්න සීල. ඒ ඇවිල්ලා කාමවචර එන සීල. ඒක තමයි සීල කියන්නේ. දැන් සිත එතකොට කුසල පක්ෂේ ස්ථිරව පිහිටලා තියෙන්නේ. දැන් අරහතෙන් එකක් එමේ ඉඳලා හිටලා හරි කරනවා. එපා. සීල. දැන් සීලයයි කාර්යයක් තියෙනවා. සීලයයි කාර්යයක් තියෙනවා. දැන් ඔය හැම දිනකටම ඒක කාර්යයක් තියෙනවා. ස්වාමියාගේ කාර්යයක් තියෙනවා. ස්වාමි දියණිය රැක බලා ගන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, දරුවෝ රැක බලා ගන්න ඕනේ, පෝෂණය කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, දරුවෝ. ඒ කීරණ සාකල මොනවා විදියක් උපයන්න සපයන්න ඕනේ. ඒ ස්වාමියාගේ කාර්යය. එහෙමද? භාර්යාවගේ අධිකාරියක් තියෙනවා. දරුවන් රකින්න ඕනේ. ගෙදර දොරේ යන්න පියන්න ඕනේ. රිදි පිළිටික සෝදාන්න ඕනේ. ස්වාමියාගේ අඩුපාඩු සයන්න ඕනේ. දරුවගේ අඩුපාඩු සයන්න ඕනේ. ඒ ස්වාමීන් දියණියගේ කාර්යය නෙවෙයි. ආම්දුරන්ට අධිකාරියෙකුත් තියෙනවා. බණ කියන්නේ. පාසලට යන්න. චරිත සාධිකයක් කියන්න. පිළිත් ටිකක් කියන්න ඕනේ. දානෙට වඩින්න ඕනේ. ඒ ආම්දුරන්ට අධිකාරිය. සීලයට අධිකාරියක් තියෙනවා. සීලයට අධිකාරියක් තියෙනවා. මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. අන්‍ය අධිකාරිය. සීලයට අධිකාරිය මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. දැන් ඒතකොට සීලයේ කාර්ය කරලා තියෙන්නේ. සීල. එහෙනම් සීලයෙන් ලැබෙන සම්පතක් තියෙනවා. සම්පත් තියෙන සීලයෙන් ලැබෙන. ඔය දාන සීල ගන්න දානිත ඔය. දැන් පන්සලට යන සීල ගන්න. උදේ දානේ ළඟට ගෙනලා බෙදනවද නේ? 10ට ගිලා පස්සේ එකක් හම්බෙන්නේ. දවල් දානෙත් හම්බෙන්නේ. ගෙදර හිටියන හම්බෙනවද? සීලය විලම්නේ සම්පත. ආම්දුරට හැමදාම දෙනවා. දෙනවා. සීල. මොන සම්පත්? ඒ ලෞකික ඒවා. මේ ලෝකෝත්තර සම්පත තියෙනවා. මොකද මේ සීලය නැතුව ඉස්සරහට යන්න බෑ. සමාධිය වඩන්න සීලයක් ඕන. දුස්සීලයේ සිට එකඟ වෙන්නේ නැහැ. දුස්සීලයේ සිට එකඟ වෙන්නේ. එයා කරපු පාප කර්ම මතක් කරලා භාවනාවට වාඩි වෙච්චා. සිත පෙළෙනවා, සිත පීඩාවටපත් කරලා නැගිටලා යනවා. එයා කියන මට භාවනා කරන්න ඇත්ත. තමන් කරපු අපරාධ පාප කර්ම මතක් වෙනකොට කොහෙද භාවනා කරන්නේ? භාවනා කරන්නේ. ඒ සීලවත්. එහෙනම් ඒකට ලැබෙනවද සම්පත? ඒ ලෝකෝත්තර සම්පත. සීලේ සමාධියට උපකාර කරනවා. සමාධි ප්‍රඥාවට උපකාර කරනවා. සීල සමාධි ප්‍රඥා. එහෙනම් සීලෙ වැටෙන කාරණයක් තියෙනවා. අපිට වැටෙනවා.